බිස්නස් එකට එහෙම දැන් මොකුත් අවුලක් නෑ නේද? කලින්ට වඩා හොඳට වෙනව නේද? ඔව් අම්මේ ඒ වැඩ ටික නම් අවුලක් නෑ. වෙනදා වගේම වෙනවා. මේ තව ටිකකින් මාත් යන්න ඕනේ අම්මේ මේ ඔෆිස් එක පැත්තට. මල්ලි මෝටරාමේ මේ ෆෝන් එක අයින් කරන්න වෙයි ඈ. ෆෝන් එක ඇතුළේම තමයි. මල්ලි අයියෝ වද දෙන්නේ කියනවා කියන්න තියෙන දෙයක් රෙද්ද පොඩි පුතේ ඔහොමද අයියට කතා කරන්නේ? හරියට කතා කරනවා අයියට? අනේ අම්මගේ ලොකු පුතා අනේ යන්න අම්මා කොහමත් උට විතරනේ ඉතින් හැම දෙයක්ම මට නෑනේ මගේ වැරදි විතරනේ පේන්නේ ඉතින් අම්මලාට හරි අම්මේ ඔහොම ඉන්නකෝ මං යනවා යන්න මගුල මෙතනින් එනවා මෙතන මට එක කියන්න මොනවා කරත් අර ලොකු එකානේ හොඳ මහ ලොකු අයියා මොකට ඕක මගේ අයියා වුණාද දන්නේ සික් මම්මා බලන්නකො ලොකු පුතේ ඔහොමම තමයි පොඩි කාලෙත් ඔහොමයි දැන් ලොකු වෙලත් එහෙම මම හිතුවා මේ පොඩි කාලේ පොඩිකමට මෙහෙම රණ්ඩු වෙනවා කියලා ලොකු වුණාමත් එහෙමනේ බලන් ගිහපම මේක පුදුම වෛරයක් තියෙන්නේ සහෝදරයෝ දෙන්නෙක් වගේ නෙවෙයි ඉන්නේ අර පොඩි පුතා නම් අනේ මන් දන්නේ ඔහොම තමයි අම්මේ දැන්නේ කොල්ලගේ හොඳම වයස ඒකයි ඔය තරහෙම යන්නේ ඒක මන්නේ මේ එහෙනම් මං ගිහින් අම්මේ මේ නර්මදා කාමරේ ඇති පොඩ්ඩක් උණ වගේ කිව්වා මේ මං ඉස්සෙල්ලා බෙහෙත් ටිකක් දීලා පොඩ්ඩක් බලන්නම් නේ මං දැන් එන ඔෆිස් එක පැත්තට ගිහින් මේ නර්මදාව පොඩ්ඩක් බලන්න හරි පුතේ මං දුවගෙන බලන්න පුතා එහෙනම් පරිස්සමට ඔෆිස් එකට ගිහින් එන්නකෝ එහෙනම් අඩෝ බලපංකෝ එදත් කැලලක් ටෝක් කරා ඒකත් කෙල වෙලා ගියානේ බං බලපංකෝ සික් කරන එක වැඩක්වත් හරියන්නේ නැහැනේ බං අඩුමතරමේ ටෝක් කරන කැලලවත් ටෝක් වෙන්නේ නැහැ කීපංකෝ එපා වෙලා තියන්නේ අයියෝ ඔවා ඔහම තමයි පුංචා කෙල්ලෝ නම් මොනවද බං පාරේ හිටපංකෝ කෝබම් මේ උපුලා කෝල් එකක් ආව අර හෙට ගියා උතාම කෝල් ගන්න මල් කඩනවද කොහෙද බං එන්නෙත් නෑ වෙද්ද යන්නත් ඕන ඉක්මනට ඊ අම්මට සිරි ආම් බලපං මේ පැත්තට සුපිරි කැලලක් එනවා බං මේ මොකද කියන්නේ පොඩ්ඩක් ලයින් කරලා බලමුද යමංගෝ පොඩ්ඩක් එන්න දීපංගෝ මේ පැත්තට මං ගානට යාව ලයින් කරලා ගන්නම් නංගී ඔයා කොහෙද යන්නේ ඔයා මේ පැත්තේ නම් වෙන්න බෑ කෝ ඔය සුදු අත පොඩ්ඩක් දෙන්නකො පොඩ්ඩක් අල්ලන්න අප්පා කවුද තමුසෙලා යන්න මෙතනින් මට කරදර කරන්නේ නැතුව මොනවද මේ කෙල්ලෝ දැකලා නෑ වගේ හරියට යන්න මෙතනින් මේ බලන්නකෝ මෙයා තරහා ගියපාම නිකන් ඉන්නවට වඩා ලස්සනයිනේ. ඇයි අනේ ඔච්චර තරහා ගන්න අපි මේ හොඳින් කතා කරන්නනේ ගියේ. කොයාගේ අත පොඩ්ඩක් දෙන්නකෝ අල්ලන්න. අත ගන්න මට පාඩු ඉන්නදනේ යන්න මෙතනින් මොනවර වදයක්ද මේ අත ගන්නකෝ. ආව් පුංචා. උඹට නම් මේක නියමටම සෙට් ඈ. ඒ සඳුනා වාහනේ උඹ නතර කරපන්. ආම් බලපන්. අතනට කොල්ලෝ ටිකක් අර කෙල්ලෙක්ට කරදර කරන පොඩ්ඩක් ගිහිල්ලා බලමු යමන්කෝ. අඩෝ මොනවද බං උඹලා මේ කරන්නේ? උඹලාට ගෙදර නංගිලා නැද්ද? ඔය කෙල්ලට යන්න දීපන්. අනේ ගොඩක් ස්තුතියි අය කරපු උදව්වට. අයියලා හිටියේ නැත්තම් මට මොනව වෙයිද දන්නේ. අනේ ගොඩක් ස්තුතියි අයියේ. ඕක මොකද නංගි? මේ වගේ පිස්සුව හැමදැනම ඉන්නවා. නංගි දැන් යන්නකො මෙතනින් ඉන්න එපා. ඈකෝ තොපි පිරිමිද කියපන්කෝ. පාර යන අහිංසකට කෙල්ලෙක්ට ඉන්න දෙන්නේ නැහැ. අනේ මන් තමයි උඹලා වේවුම් දෙන්න පුළුවන් කන පැලෙන්න දැන් පලයන්. ඔව් බං ඔව් මේ ඒක නෙවෙයි උඹට මම පස්සේ කෝල් එකක් ගන්නම්. මොකද අර අපේ කාවිල්ලා මගේ යාළුවන්ට එක ඒවා කියන්නේ. ඕකට පාඩුවේ ඉන්නව බෑනේ. මොකක් හරි දෙයකට ඇඟිලි ගහනවා. ඒකනේ මම ඕකට කැමති නැත්තේ. ගිහිල්ලා බලන්න ඕනේ. මොනවා හරි කිව්වොත් අද නම් මං ගහනවා ඕකට අනිවාර්යෙන්. දැන් පලයන් මෙතන ඔක්කොම. අයියේ උඹට මොකද වෙන්න ඕනේ? ඔබ පාඩුවේ ඵලයන් අයිය උඹගේ වැඩක් බලාගෙන ඔබට වැඩක් නැහැනේ අපි කරන දේවල්. මොකද්ද උඹ කිව්වේ? මල්ලි උඹ මේ මගෙන් කන පලා ගන්න එපා. මම මේ හොඳට මිවසලා ඉන්න උඹ මගේ මල්ලි හින්දා නැත්තම් මං දන්නවා උඹට කරන්න ඕනේ දේ. දැන් උඹගේ යාළුවොත් එක්කන පලා යන්න මෙතනින්. ඇයි? උඹ මට මොනවා කරන්නද? ගහපන් පුළුවන් නෑ මට. එකක් ගහලා පෙන්නම මට. උඹ මට ලොකු නෑ. යකෝ උඹ වගේ එකෙක් මගේ අයියා උනේ මගේ පව්කාරකමට. උඹ වගේ මගේ අයියා උනේ එකට සඳුනා මේ වරේ ඕක කියන දේ අහන්න උඹ දන්නවනේ ඔක මොන වගේ එකෙක්ද කියලා. වරේ යන්න උන් ඕනි දෙයක් කරගත්තේ බා. අපි අර කෙල්ල වෙරගත්තනේ. වරේ යන්න. ඕකත් එක ප්‍රශ්න දාගන්න එපා. ඕක පොඩිකමට නෙමෙයිනේ. වරෙන් සඳුනා යන්න.
හරි මල්ලි හරි. උඹ දැන් හිතන් ඉන්න උඹ හෙන පොරක් කියලානේ. හෙන පොරක් කියලා. හරි ඔහොම හිතන් හිටපන්. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. උඹ ඔහොම හිතන් හිටපන්. උඹට ඇත්ත මොකද්ද කියලා තේරෙද්දී ගොඩාක් පරක්කුයි කියලාත් හොඳට මතක තියාගෙන හිටපන්. අන්න එදාට උඹට තේරෙයි මේ අයියා කිව්වේ මොකක්ද කියලා. හරිද? චාමා අපි යමම්බා යන්න මුන් ඕනි දෙයක් කරගත්තුනේ. කියන දේ අහන්න නැති උන් ඉතින් මොනවා කරලා හදන්න බෑ කියලා කියනවනේ. වරෙන් චාමා යන්න අපි. මොනවා නැතත් උඹලා උඹලගේ අයියාට නම් සුපිරියටම තරහා ගිල්ලා හිටියේ. මං හිතුවේ උඹට දැන් දෙයි කියලා හිටියේ. ඕක ගහන්න මට ගැහුවොත් නේ මම බලාගන්නේ. ඉඳපන්කෝ. ඕකට මං සුපිරි පුඩියක් දෙන්න ළඟදිම. ඕක නටනවා වැඩි. අයියා කියලා ඌ හිතන් ඉන්නේ. ඌ තමයි ලෝකෙටම අයියා කියලා. බලාගමුකෝ. ඕකගේ වැඩේත් මම ඉවර කරලා දාන්නම් ළඟදිම. මල්ලි කට්ටියටම තේ එකක්වත් හදන් එන්නද? දැන් ගොඩක් වෙලානේ ඇවිල්ලා. තේ එකක් හදන් එන්නද? හරියක්කේ තේ එකක් හදන් එන්නේ න. අයියෝ කවුද බං ඒ පාර කෝල් ගන්නේ? කවුද? අම්මට සිරඩු. අම්මට සිරි කියපන්. එහෙමද? හරි. නෑ ඒක තිබ්බ කාමරේ පොඩ්ඩිතව මං අංකේ කාමරේ ලියලා තිබ්බා. මම උඹට කියන්නේ ඔහොම ඉඳපන් ලයින් එකේ ඔහොම ඉඳපන්. මේ උඹලා දෙන්න මේ අක්කා තේ එක අරන් එයි. ඒක බීපන්. මං ටාර් ගාලා කාමරේට ගිහලා එන්නම්. අර අංකයක් තියෙනවා. මේක මං කාමරේ ලියලා තිබ්බේ. මං ඒක මුඩ කියලා එන්නම් ඈ. උඹලා දෙන්න උතනම ඉඳපන්. හරි බං උපුලා. උඹ කියලා වරෙන් අපි දෙන මෙතන ඉන්න. අඩෝ මේ ඒක නෙවෙයි බං. උපුලාගේ අයියා බැදලා ඉන්න කෑල්ල නම් මරු බං. අම්මා මට පිස්සු ඇතුණා කියපන්කෝ ඒක දැක්කට පස්සේ. උඹ මොනවද කියන්නේ? ඒක නම් මරු ඈ. උපුලාගේ අයියා නම් ඉතින් සුපිරි වාසනාවන්තයෙක් තමයි. බලපන්කෝ කොහෙන්ද බං අපිට ඔය වගේ ඒවා. ඉඳපන්කෝ. ඕවත් ලයින් කරන්න බැරි කමක් නෑ. ඔම ඉඳපන්කෝ පොඩ්ඩක්. අඩෝ බං පුංචා. උඹගේ බයික් එක නම් පට්ට. කෙල්ලෝ ඉතින් පස්සෙන් එනවා ඇත්තේ බයික් එක දැකලා. අනේ නිකන් ඵලයන් මංජුවා යන්න. කොහෙද යකෝ? කෑල්ලක් තියා එකක්වත් නැතුව මේ ඉන්නේ. ලයින් කරන එකක්වත් සෙට් වෙන්නේ නෑනේ බං මංජු. අඩෝ. පුංචා. උඹට මතකයි නේද? අරක බං. උපුලගේ අයියා බදලා ඉන්න අක්කා. බලපන්. ඒ කියනවා ටෝක් පාරක් දානවා නම් දැන් තමයි වෙලාව ඈ. දැන් තමයි වෙලාව. බලපන් එන විදිය. සිස් මේ උඹ පාඩිය උතන ඉඳපන්. මං ඔක ටෝක් කරලා ගානට බයික් එකේ දාන යන්නම්. උඹ කටවහන් ඉඳපන් මං ගේම ගහ ගන්නම් ඈ. ඔහොම පාඩුවේ ඉඳපන්. හරි ඉතින් අය මම මුකුත් කරනවා කිව්වේ නෑනේ. උඹ වැඩේ කරපන් ඉතින්. අක්කා ඔහොම පොඩක් ඉන්නකෝ. මේ අර අපේ මල්ලිගේ යාළුවෝ දෙන නේද? ඌ මල්ලි කියන්නේ. අක්කා කොහෙද මේ යන්නේ? මං ඕන්නම් අක්කව ගිහින් දාන්න යන තැනකට. කමන්නේ මල්ලි. මං ඔහොම යන්න. සඳුන් අයියත් එනවා කිව්වා. මං ඔහොම යන්න. මල්ලිලා මෙතන ඉන්න. නෑ අක්කා පිස්සුද ඔයාව මෙහෙම පයින් යවන්න පුළුවන් දැන්. නගින්න බයික් එකට අපි දෙන්න යන්කෝ. මං ගිහින් දාන්නම් ඔයාව. නේ කමන්නේ මල්ලි. මේ මං යන්න. ගොඩක් ස්තුතියි මල්ලි. මං යන්න. එන්නනේ දැන්වත් අපි දෙන්න යන් අක්කා. මොකක්ද අනේ? ඔයාගේ අත මාර සිනිදුයිනේ. එන්නකෝ නගින්න බයික් එකට. මොන විකාරයක්ද මේ? මගේ අතින් අත ගන්න. කිව්වම අතින් අත ගන්න. මොන තමන් හිතුවේ නෑ තමුසේ මෙහෙම ජරම් මිනිස්සෙක් කියලා. අත ගන්න මගේ අතින්. අප්පට සිරි අදත් පුංචා වැඩේ ගස්සගයි වගේ මෙතෙන්ද කවුරු හරි ආවොත් දෙන්නටම රජ කෑමක් කන්න වෙනවා. අඩෝ මංජුවා මෙහෙට වරේ. මෙහෙට ඇවිල්ලා මේක අල්ලගනි. මේක වැල්ලගෙන අර පැත්තට එක්කම වරෙන්කෝ. අල්ලගනින්කෝ. මට යන්න දීපල්ලා. මං හොඳින් කියන්නේ මට යන්න දීපල්ලා. මට යන්න දීපන්. මංජුවා මේකට ඕන විදියට කෑ ගහන්න කියපන්. අද නම් මේක වතාරින්නේ නෑ. මෙච්චර මේ කිරිලියක් වගේ ඉන්නේ කියක්කො කොහොමද බං අතාරින්නේ? ඔක ඇදපරෙන් මෙහෙට. ඔක ඇදපරෙන්. දැන් කෑ ගහපන්කෝ බලන්න. ඔබට ඇති වෙනකන් දැන් කෑ ගහපන්. බලපන්කෝ ඔබට වෙනදේ. මොකක්? අරුන් අර කරදර කරන්නේ අපේ අක්කට නේද? අඩෝ පුංචා ඔම හිටපන්. මොනවද යකෝ උඹලා ඔය කරන්නේ? මගේ තොපි යාළුවෝ කියලා. අක්කෙන් අත ගනින් කිව්වම අය මම උඹලා දෙන්නයි කෙට්ටවත් කියන්නේ නෑ. කිව්වම අත ගනින්. අය මං තියන්න එපා මට. අත ගනින් කිව්වම අක්කට මොකද කරදරයක් වුන්නේ නෑ නේද? අනේ නෑ මල්ලි. මල්ලි වෙලාවට ආවේ. මල්ලි හිටියේ නැත්තම් අරුන් දෙන්න මට මොනව කරයිද දන්නේ නෑ. මං හිතුවේ මේ මල්ලිගේ යාළුවෝ ඉන්න මට මොකුත් වෙන්නේ නැති කියලා ඒකයි මං කතා කරේ. නැත්තම් මං කතා කරන්නේ නෑ මල්ලි. මං හිතේ නෑ එච්චර ජරාය උන් දෙන්නේ කියලා උන් දෙන්න.
අඩෝ රාජු ඇම්බා වරෙල්ල ඉක්මනට වරෙල්ල. අද නම් පුංචා උපුලට කැම ටික දෙන්න ඕනේ ඈ. ඔක අතේ තිබ්බ chance එක කෑවේ. ඔකට වැඩක් නෑනේ. උගේ අයියා බැඳලා ඉන්න එක කියලා ඌට වැඩක් නෑනේ. ඒක බේරගන්න ඔකට අත ගහන්න ඕනේ. එන්න කියපන්. ඇම්බාටයි රාජුවට එන්න කියපන්. මල්ලි අපි දෙන ඉක්මනට යන්න. අර කොල්ල තව කට්ටියව ගෙන්න ගත්තට කොහෙද? මෙතන ඉඳලා ලොකු ප්‍රශ්නයක් වෙයි. අපි දැන් ඉක්මනට යන්න මල්ලි එන්නකෝ. ඔව් මයි අක්කේ. කට්ටිය ගොඩක් ගෙන්නගෙන තියෙන්නේ. ඉක්මනට යන්න. අයියේ අරුන් කට්ටිය අක්කට කරදර කරා. මං අක්කව එතනින් බේරගත්තා. ඊට පස්සේ උන් ටික ඔක්කොම ගහන්න එන්නේ අයියේ. අපිට උන් එක්ක හැප්පෙන්න බෑ. අපි යන් අයියේ. අපි යන්. මල්ලි ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මං දැන් ඉන්නවනේ. මේ අක්කව එහා පැත්තට යවන්නෝ. මම මේක බලාගන්න. දැව්වරයකෝ පුළුවන් නම් චන්ඩි උඹලා මේ අහිංසක කෙල්ලොන්ට කරදර කර මට අද තමයි තේරුණේ උඹලා මොන වගේ උන්ද කියලා. ලැජ්ජයි යකෝ ඔච්චර දවස් මම උඹලත් එක්ක හිටපු එකට ඔච්චර දවස් උඹලත් එක්ක ඉඳලා මම මගේ අයියටත් බැන්නා. දැව්වරයකෝ උඹලා චන්ඩි නම් දැව්වරෙන්. සක්වලයා බෑපන් ගහපන් ඔය උපුලට ගහපන් සක්වලයා ගහපන්. ආව මෙතන රණ්ඩු වෙන්න කෙල්ලොන්ට කරදර කර අඩේ උපුල් දෙයියා ගහන්න එපා උපුලා මගේ නායරත් ඇතුණා බං. අප්පා මම යනවා මම එන්නේ. මේ පුංච තමයි කිව්වේ බං ගන්න ඕනේ කියලා. මම මෙයා පැත්තේ ගියේ. අප්පෝ ගයනම් ගහන්න එපා උපුලා. අප්පෝ සමාවෙන් බං අන්නය. රාජු උඹත් ඵලයන් රාජු උඹත් ඵලයන්. මොකද යකෝ උඹ මන් දිහා ඔරලා බලන්නේ මට ගහන්නද? මම තමයි යකෝ රාජු. මේ පැත්ත ඔක්කොම මට සැලෙන්ඩර්. උඹ දන්නවනේ මගේ නම රාජු බායි. රාජුවා එලපන් ඕකට අමතක වෙන්නේ නැති වෙන්න හොඳම සබ්බුවක් දීපන් රාජුවා. දැන් මොකද උඹ කියන්නේ? උඹ තවත් කුටි ගන්නවද මෙතනින් පාඩු යනවද? ආව මෙතන රාජු බායි. මේ පැත්තම සැලෙන්ඩර් නුඹට. මම තව ටිකක් කුටි ගන්න දු ඵලයන්ට මෙතනින්. හරි ලොකෝ අයියේ පොඩි විහිළුවක් කරේ. ගානවා කියලා ඕමත් ගානසප්පා. ඔල්ලුවට ගැවෙනිකම් පොල්ලෙලි ගානවා වගේ. අප්පා මම යනවා ලොකෝ අයියේ. අප්පෝ බල සමා වෙන්න. අප්පා පුංචා. උඹ මට සුපිරි කැම වෙලා දුන්නේ අගෝ. අම්මෝ මේක නම් ජීවිතේ රමතක වෙන්නේ නැහැ පුංචා. අප්පෝ මම යනවා අයියේ. මම පැත්ත පලාතකින් නැහැ බුදු අයියේ සමා වෙන්න අයියේ. ඇයි උඹලා ටිකටත් අඩිචන්ඩිට වගේ කැම ටික ඕනිද? පාඩු ඉඳපන් හරිද? බරොත්තේ දවස් රැඟුවා වැඩි. හොඳටම වැඩි රැඟුවා. ඇම්බා ගහපන් අරුන්ට ගහපන් ඇම්බා ගහපන්. මොකෙද්ද පුංචා මට කවුද බා? මොනවද ඔබ කියන්නේ? ඔබ මොනවද? අඩේ ඕම ගන්න එපා. හේ අඩෝ පුංචා අපි දෙන හිටියොත් අපි දෙන්නටම රජ කෑමක් කන්න වෙනවා බා. හේ ඉක්මනට දුවපන්. අප්පෝ ඔව් බං අරුන් ටිකට ගාවේ සෙල්ලම් බඩු වගේ. ඉක්මනට දුවම බං බයික් එක දාලා දුවමියකෝ. යමක් පුවරේ බරේ පපඩක් දුවන බඩු කුඩි කන්න බෑයකෝ. අප්පෝ අඩෝ චන්ඩියෝ කොහෙද දුවන්නේ? අඩෝ පුංචා මංජු අඩෝ චන්ඩියෝ ඇයි බයේද බයි යන්නේ වරෙන්? ගොඩක් ස්තුති මල්ලි මට කරපු උදව්වට. මල්ලි දැන් හරි ඇත්ත තේරුම් ගත්තේ ගැන මට ගොඩක් සතුටුයි. කොහොම තමයි මල්ලි ඉන්න ඕනි. අනේ අයියේ මට ඇත්තටම සමා වෙන්න අයියේ. නරක යාළුවා ආශ්‍රය කළා. අයියා කිව්ව දේවල් මට එකක්වත් තේරුන්නේ නැහැ. මට දැන් තමයි අයියා ඔක්කොම තේරුනේ. අයියා ඇත්තටම හරි. අයියා මං වෙනුවෙන් කරපු දේවල් මට දැන් තමයි තේරෙන්නේ. මං ආයේ ජීවිතේට අයියට බනින්නේ නැහැ. අයියා හින්දා තමයි මේ හැමදේම. මට ඇත්තටම සමා වෙන්න අයියේ. අයියා වගේ අයියා කෙනෙක් හම්බෙලා තියෙන්නේ මගේ පෙර කළා තියෙන පිනකට. ඇත්තටම අයියේ මට සමා වෙන්න අයියේ කරපු දේවල් හැම එකකටම මං ආයේ ජීවිතේට එහෙම කරන්නේ අඩු ඇත්තම මට උඹලා දෙන්න දකිද්දි මාර සතුටක් දැනෙනවා බා. මටත් මල්ලි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි හිටියා නම් කියලා හිතනවා. උඹලා දෙන්නට මෙච්චර හොඳට සතුටින්
දැන්වත් ඇත්ත තේරුම් අරගෙන දෙන්න ආදරෙන් ඉඳපල්ලා බං. සහෝදරයෝ වගේ ඉඳපල්ලා. ඔහොම ඉඳපල්ලා. ඒතකොට උඹලා දෙන්නට කාටවත් කරදර කරන්න බෑ. තේරුණාද? ඔහොම ඉඳපන්. ජය වේවා උඹලා දෙන්නට.